ගොඩක් අය අහනවා මම කොණ්ඩේ දික් කරගත්තේ මොනවා ගාලාද කියලා. මගේ hair oil එක shop වල තියෙනවා. sell කරනවාද කියලා අහන්න එපා. Hi! Welcome back to my YouTube channel. ඔන්න ආයෙමත් වීඩියෝ එකක් අරන් ආවා. තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා හැමෝටම. ඉතින් හදිසියෙන් වීඩියෝ එකක් කරන්න හිතුවේ මීට මාස දෙකකට විතර කලින් මම වීඩියෝ එකක් දැම්මා olive oil hair treatment එක ගැන. මම දැන් මේ treatment එක use කරන්නේ නැහැ. මොකද මම වෙනම මගේ hair oil එක use කරනවා. ඒ නිසා මම දැන් olive oil hair treatment එක use කරන්නේ නැහැ. මොකද ඒක use කරන්න පුළුවන් සතියකට දවස් එක දවසක් හෝ සතියකට දවස් 3ක් වගේ තමයි. දවස් 2ක් 3ක් වගේ තමයි. හැමදාම use කරන්න හොඳ නෑ ඒක. ඉතින් මම දැන් මගේ hair oil එක අනිවාර්යයෙන්ම මම නාන දවසට කියන්නේ දවසක් කර දවසක් මේ hair එක wash කරනකොට මම මගේ hair oil එක apply කරලා තමයි hair එක wash කරන්නේ. ඉතින් ඒ නිසා මට අරක ගන්න time එකක් මදි. මොකද ඒකට වඩා result එකක් මගේ hair oil එකේ තියෙන නිසා මම අරක continue කරනවා දැන්. හැබැයි මගේ අර damage වෙච්ච hair එක ආපවර කොන්නේ ගැලවි යන එක අර අග පෙල්ල වගේ තිබුණා සෑහෙන්න අන්න ඒ ටික recover කරගන්න මට පුළුවන් වුණා මේ olive oil hair treatment එකෙන්. හැබැයි අර මගේ කොන්නේ එන්න දිග්ග වෙන්නේ එන්න දිග් වෙන්නේ මගේ hair oil එකෙන්. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහල් තිබුණා අනේ මමත් මේ olive oil hair treatment එක use කරානේ ඒත් මගේ කොණ්ඩ වගේ දික්කුන්නේ නෑනේ වගේ ගොඩ ප්‍රශ්න මේ WhatsApp එකට දාලා තිබුණා ගොඩ දෙනෙක්. ඉතින් කියන්න ඕනේ මගේ කොණ්ඩේ olive oil hair treatment එක use කරනකොට කොහොමද දිගයි සාමාන්‍යයෙන් දනිස්ස ගාවට වගේම තිබුණා. මම ඒක ගෑවේ කොණ්ඩේ දික් කරගන්න හිතාගන්න නෙමෙයි අර damage වෙච්ච hair වලට හොඳයි කියලා ගොඩ දෙනෙක් recommend කරලා තිබුණ නිසා තමයි මම ඒක use කළේ. ඒ වගේම හොඳ result තිබුණා. මම original එකමයි ගත්තේ. මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත olive oil hair treatment එක. ටයින්න. මේ තියෙන්නේ. මේක original එක. මම දැන් මේක use කරන්නේ නැහැ. භාගයක් තියෙනවා තව හැබැයි. මට use කරා ඇති කියලා හිතුණා. මේක වල්ම සුවඳයි හරිද? මෙන්න මේ වගේ කලර් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් මේකේ ගොඩක් දෙනෙක් අහන ඔරිජිනල් එකයි ෆේක් එකයි හොයාගන්නේ කොහොමද කියලා. ඇත්තට මේක හොයාගන්න විදිහක් නැහැ. අර ගාලා රිසල්ට් එකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල්ද ෆේක්ද කියලා. ඒ ඇරෙන්න මේක හොයාගන්න විදිහක් නැහැ. බාර්කෝඩ් එකෙම තියෙනවා. ස්කෑන් කරලා බලපුවම ෆේක් ප්‍රොඩක්ට් එකක් වුණත් ඉතින් ඔරිජිනල් එක විදිහටම හදන්න පුළුවන්. ඒ නිසා මේක හොයාගන්න විදිහක් නැහැ. මේ තියෙන්නේ මේක ඔරිජිනල් එකනේ මට රිසල්ට් තිබුණා. ඔරිජිනල් හරි ෆේක් හරි කොහොමද මට රිසල්ට් තිබුණා. දැන් මේක ඔරිජිනල් මම දන්නවා මේ මොකද මම මේක ගොඩාක්ම විශ්වාස තැනකින් ගත්තේ. මං ගන්නකොට මට ප්‍රයිස් එක 1950ක් වුණා. ගොඩ දෙනෙක් ප්‍රයිස් අහලා තිබුණා 1950ක් වුණා මේක මං ගත්තෙන්. සමහර පේජ් වල ගොඩාක් අඩුවට තියනවලු. ගොඩාක් වැඩිවට ඇති මං කිව්වා එදා වීඩියෝ එකෙත් මේ ප්‍රයිස් එකෙන් ප්‍රොඩක්ට් එක ඔරිජිනල්ද ෆේක්ද කියලා මේ මොකද තීරණය කරන්න යන්න එපා කියලා. ඉතින් ගොඩාක් අඩුවට දෙන්න බෑ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. සාමාන්‍යයෙන් 1950 එක මම හිතනවා ඒ ගාන තමයි මේක වෙන්න ඕනේ. ඊට වඩා අඩුවක් තියෙන විදිහක් නැහැ. ඉතින් මේ තියෙන එක ගොඩක් දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්න මට මතක නැහැ. තව මොනවාද මේක මගේ ළඟ ගන්න තියෙනවද? හැමෝම කෝල් කරලා අහන්නේ මගේ ළඟ ගන්න තියෙනවද? මේ ඇඩ්‍රස් එකෙන් දාලා තිබුණ WhatsApp එකට. අනේ මේක මම සෙල් කරන්නේ නැහැ. මේක මේ තියෙනවා shop වල cosmetic shop වල තියෙනවා මේක. හැම shop එකකම වගේ තියෙනවා. ඉතින් මම සෙල් කරන්න ඕනේ නැහැ. එතකොට ඕනම කෙනෙක්ට මෙහෙන් ගන්න පුළුවන් ලේසියෙන්ම. අනික ඔරිජිනල් එක බලලා ගන්න කියලා විතරයි මම ඒ කිව්වේ. මගෙන් ගන්න කියලා කිව්වේ නැහැ. මේක shop වල තියෙනවා. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඒ නිසා මම සෙල් කරන්නේ නැහැ මේක. අය ගොඩක් දෙනෙක් අහනවා මම කොණ්ඩේ දික් කරගන්න යූස් කරන්නේ මේකද කියලා. මම කොණ්ඩේ දික් කරගත්තේ මේකෙන් නෙමෙයි. මම මගේ hair එකට චූටි කාල්දම ඔයිල් එකක් ඇප්ලයි කරා. ඒක තමයි එදා ඉඳන් අද වෙනකල්මත් මම යූස් කරන්නේ. ඉතින් මයි කොණ්ඩේ ටිකක් තිකයි. ඒ hair oil එකට තමයි හරිද? ඒක මම පෙන්නන්නම්. ගොඩ දෙනෙක් ඒක ගැනත් අහලා තිබුණා. ඒක සෙල් කරන්නේ නැද්ද? අනේ ඒකක් දෙන්නකෝ අපිට කියලා. ඉතින් මම ඒ hair oil එක සෙල් කරන්න තාම හිතලා නැහැ. මේ තියෙන්නේ. ඉතින් මේක තමයි hair oil එක. ඒක ගොඩාක් සුන්දරයි. සුන්දරයි කියන්නේ අර
වෙනම මේ මොකද ෆ්‍රැග්‍රන්ස් වල සුවඳක් නෙමෙයි එන්නේ හර්බල් සුවඳ. මොකද නැචරල් ඉන්ග්‍රීඩියන්ට් විතරමයි තියෙන්නේ. මෙතන ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක තියෙනවා. හොඳ රිසල්ට් තියෙනවා මේකෙන් අනිවාර්යයෙන්ම. ගොඩාක් හොඳ රිසල්ට් කියන්නේ කොණ්ඩේ දික් වෙනවා. මේක අපි හැමදාම සතියකට 3-4 පාරක් යූස් කරනකොට අනිවාර්යයෙන්ම කොණ්ඩේ දික් වෙනවා මේකට. මම කොණ්ඩේ දික් වුණේ එකේ තමයි දැන් අපි රංගිත් කරන එයාගෙත් කොණ්ඩේ දිකයි තිබෙන්නේ කොණ්ඩේ. ඔයාලා දැකලා ඇති වීඩියෝස් වල. ඉතින් මම හෙයා ඔයිල් එක තමයි කොණ්ඩේ දික් වෙන්න යූස් කරන්නේ. හරිද? ඔලිව් ඔයිල් හෙයා ට්‍රීට්මන්ට් එක නෙමෙයි. එකෙන් කොණ්ඩේ දික්කුන්නේ නැහැ කියලා මට බනින්න එපා. ඔය දෙනෙක් කියනවා අපි මෙච්චර කාලයක් යූස් කරන අපේ කොණ්ඩේ කොහොම දික්කුන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒකේ නෙමෙයි මම කොණ්ඩේ දික්කුනේ මේකේ. ඉතින්නේ මම අරක යූස් කරන්නේ නැහැ දැන්. මේක විතරයි යූස් කරන්නේ. ඔයිල් එක විතරයි. තව දෙයක් ඔයිල් එකත් එක්ක මම විටමින් E යූස් කරනවා. මේ ඔයිල් එකට මේ E විටමින් දාලා තමයි හදලා තියෙන්නේ. ඒ වුණාට මම විටමින් E කලර් දෙකක් අනිවාර්යයෙන්ම ඩබල් බොයිල් කරලා මේකත් එක්ක මික්ස් කරලා තමයි හෙයා එකට ඇප්ලයි කරන්නේ. ඉන්න මම මගේ විටමින් E පෙන්නන්න. මෙන්න මේ වගේ බොටල් එකක්ම අරන් තියාගෙන ඉන්නේ මම. ඉතින් මට මේක සෑහෙන කාලයකට ඇති. මේකෙන් කලර් දෙක ගානේ හෙයා එකට ඇප්ලයි කරනකොට ඔයිල් එකත් එක්ක මික්ස් කරලා ඩබල් බොයිල් කරලා තමයි මම ඇප්ලයි කරන්නේ. මේකේ කලර් 60ක් තියෙනවා. තාම මේක එකක්වත් අරගෙන නැහැ මම. මේ කලින් බොටල් එක තාම මේක බොටල් ගොඩාක් තියෙනවා මං ගාව. මං ඉස්සර ඉඳන්ම යූස් කරා. ඉතින් මේ බොටල් එක උනේ 990. ඉතින් ඒ විදිහට තමයි මගේ කොණ්ඩේ මට දික් කරගන්න පුළුවන් උනේ. හෙයා ඔයිල් එකේ තියෙන හර්බල් ඉන්ග්‍රීඩියන්ට් විතරයි. වෙන මුකුත්ම දේවල් නැහැ. අමුතුවෙන් දාපු ඔක්කොම තියෙන්නේ හර්බල් දේවල් විතරයි. අනිවාර්යයෙන්ම ඉතින් කොණ්ඩේ දික් වෙනවා එකට. මේ වීඩියෝ එක දැම්මයින් පස්සේ ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහයි මං හෙයා ඔයිල් එක සෙල් කරන්නේ නැද්ද කියලා. ක්‍රීම් එක වගේ එකත් අපිට දෙන්නකෝ කියලා. හැමදාම ක්‍රීම් ගන්න හැම කෙනෙක්ම වගේ අහන්නේ අනේ හෙයා ඔයිල් එකක් දෙන්නකෝ. ඔයා කොණ්ඩේට මොනවද ගාන්නේ? අපිටත් ඒක දෙන්න අපිටත් කියන්න ඔය ප්‍රශ්න තමයි හැමදාම තියෙන්නේ. හෙයා ඔයිල් එක හෝම්මේඩ්. අපි අම්මි හදන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් අපි කමෙන්ට් සෙක්ෂන් එකේ බලමු කොහොමද කමෙන්ට් වැටෙන්නේ කියලා. එහෙම කට්ටිය ගන්න වගේ සමනින් ගොඩ දෙනෙක් කැමති වගේ නම් ඉල්ලුම වැඩි නම් අනිවාර්යයෙන්ම මම ඊළඟ වීඩියෝ එකේ හෙයා ඔයිල් එක ගැන සම්පූර්ණ විස්තර අරගෙන එන්නම්. අපි බලමු කොහොමද කට්ටියගේ ඉල්ලුම කොහොමද කියලා හෙයා ඔයිල් එකට. ඉතින් අද වීඩියෝ එකේ මට ওই ටික තමයි කියන්න ඕන උණයා ගැන. මොකද මේ ගොඩ දෙනෙක් වැරදියට හිතලා තියෙනවා මම මේක සෙල් කරනවා කියලා. ඉතින් ඒ නිසා මට කෝල්ස් ගොඩාක් එනවා. ඒක කියන්න තමයි මම මේ වීඩියෝ කරන්නත් හිතුවේ. මොකද මේක මම සෙල් කරන්නේ නැහැ. මේක ෂොප් වල තියෙනවා. නේම ෂොප් එකක තියෙනවා කොස්මැටික්. හරිද? දෙවෙනි එක මම මේ වීඩියෝ ගේන්න හිතුවේ ගොඩක් අය අහනවා මම කොණ්ඩේ දික් කරගත්තේ මොනවා ගාලාද කියලා. ඉතින් මෙයා තමයි මගේ හෙයා ඔයිල් එක අපේ අම්මි හදලා දෙන චූටි කාල් නම් අපේ අම්මි මට හදලා දෙන හෙයා ඔයිල් එක තමයි මම කොණ්ඩේට යූස් කරන්නේ. එකෙන් තමයි මම කොණ්ඩේ දික්ුනේ. ඉතින් ඔය දෙක තමයි මට කියන්න ඕනුනේ අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම. අපි බලමු හෙයා ඔයිල් එකට ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් මේක සෙල් කරනවාද කොහොමද ඕඩර් කරන්නේ, ප්‍රයිස් එක, ඉන්ග්‍රීඩියන්ට් ඒ වගේ දේවල් අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. මේක හෝම්මේඩ් ස්වභාවික නැචරල් ඉන්ග්‍රීඩියන්ට් විතරයි මේකේ දාලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ විටමින් E එනවා. විටමින් E ඇතුළත් වෙලත්ම හදලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. ලස්සන මගේ වගේ දික්ක කොණ්ඩයක් අනිවාර්යයෙන්ම මේකෙන් ගන්න පුළුවන්. මේ හෙයා ඔයිල් එකේ මේක මැජික් එකක් හෙයා එකට. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. හෙයා ඔයිල් එක ඕනේ නම් ඒක ගැනත් කමෙන්ට් කරන්න. අරක මම සෙල් කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒක ඩැමේජ් වෙච්ච හෙයා රිකවර් කරගන්න ගොඩාක් හොඳයි කියලාත් මතක තියාගන්න. ඉතින් ලස්සන හෙයා එකකට ඕනේ හෙයා කෙයා ටිප්ස් ගැන වෙනම වීඩියෝ එකක් මම ගේන්න. මම ගොඩාක් දෙනෙක් අහනවා මම කරන දේවල්. ඉතින් ඒ ටික කියලාත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ යාළුවෝ. හැමෝටම ගොඩාක් ආදරේ. බයි.